ඉතින් කොහොමද ඔයාලට? අද මම ඔයාලට රිව්යු ගන්න ගෙනල්ලා තියෙන්නේ සයිකොලොජිකල් ඩ්‍රාමා ස්කූල් කියන කැටගරියට අයත් ක්ලාස්රූම් ඔෆ් ද ලයිට් කියන ඇනිමේ එක. මේක 2018 වර්ෂයේ ආරම්භ වෙලා දැනට සීසන් 3ක් තියෙනවා. ඉතින් මම අර ගෙනත් තියෙන්නේ මේකේ සීසන් 1 එකේ පළවෙනි එපිසෝඩ් එක. මේක බලපුවා නම් දන්නවා මේක පේන දේට වඩා ඩීප් තීම් එකක් තියෙන ඇනිමේ එකක් කියලා. එහෙනම් වැඩි කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් සීන් එක පටන් ගත්තම මම අපිට වෙන්නන්නේ කාපාට ගොණ්ඩයක් කියන කෙල්ලෙක් එක මිනිස්සෙකින් අහනවා මේ වයසක ගෑනු කෙනාට ওই සීට් එක දෙන්න පුළුවන්ද? හැබැයි ඒ කොල්ලනම් කියන්නේ ඇයි එහෙම දෙන්න ඕනි කියලා නීතියක් තියනවද? හිටගෙන ඉන්න එකෙන් මගේ ශක්තිය ගොඩක් වැය වෙනවා. ඒ හින්දාම ඉඳගෙන ඉන්න එක තමයි හොඳ. අර කෙල්ලනම් කියන්නේ ඊට පස්සේ මේ ගෑනු කෙනාට ටිකක් හිටගෙන ඉන්න අමාරුයි. එතකොට අර කොල්ලනම් කියන්නේ ඇයි ඔයා මගෙන් අහන්නේ? අනිත් අය ගැන මොකද? එතකොට අර කෙල්ල අනිත් අයගෙනුත් ඔයාලා කැමතිද මේ වයසක ගෑනු කෙනාට සීට් එකක් දෙන්න කියලා අහනවා. ඒ වෙලාව අපිට පේනවා එක ගෑනු කෙනෙක් කැමැත්තෙන් එයාගේ සීට් එක මේ වයසක ගෑනු කෙනාට දෙනවා. ඊළඟට අපිට පෙන්නන්නේ අර බස් එකේ ආව ළමයි ගොඩ දෙනෙක් එක ඉස්කෝලයක් ගාවෙන් බහිනවා. ඉතින් මේ ඉස්කෝලේ ජපාන් රජය විසින් ආරම්භ කරපු ගොඩක් දියුණු ඉස්කෝලයක්ලු. ඉතින් මේ වෙලාවට පේනවා එක කොල්ලෙකින් කෙල්ලෙක් "ඒයි ඔයා බස් එකේ මන් දිහා බලාගෙන හිටියා නේද? ඇයි ඒ?" ඒ වෙලාවේ අර කොල්ලා කියන්නේ "අර වෙලාවේ ඔයත් මම වගේම සීට් එක දෙන්න වැඩි උනන්දුවක් දැක්ුවේ නෑ නේද? ඔයා ඒ වගේ වැඩවලට කැමති නැද්ද?" ඒ වෙලාවේ අර කෙල්ල "මම්මගේ සීට් එක තදින් අල්ලන් හිටියේ" කියලා එතනින් යන්න යනවා. මේ කෙල්ලගේ පොඩ්ඩක් ලොක්කම වගේ නේද? ඉතින් මේ කොල්ලගෙනම තමයි අයනකෝජි. එතකොට මේ කෙල්ල හොරිකිතා. ඊළඟ සීන් එකෙන් අපිට වෙන්නන්නේ ඉස්කෝලේ ශිෂ්‍ය සභාපති අලුතෙන් ආව ශිෂ්‍යයන්ව අමතනවා. ඉතින් මෙතන අයනකෝජි හොරිකිතායිත් ඉන්නවා. ඒ කියන්නේ යාලත් අලුතෙන් ආව ශිෂ්‍යයෝ දෙන්නෙක්. එතනින් කට් කරලා අපිට පෙන්නන්නේ අලුත් ශිෂ්‍යයෝගේ පන්ති කාමරයක්. මේ පන්තිය ඇතුලේ අර බස් එකේ හිටපු කොල්ලයි කෙල්ලයි වගේම අයනකෝජි හොරිකිතායිත් ඉන්නවා අපිට පේනවා. මේ වෙලාව අපිට පේනවා හොරිකිතා අයනකෝජි වාඩි වෙලා ඉන්නෙත් එකම තැන. හොරිකිතා මේ වෙලාවේදී අයනකෝජිට කියනවා හරිම අප්‍රසන්න හමුවීමක් නේද? ඒකට අයනකෝජි කියන්නේ මටත් දැනෙන්නේ ඒ විදියටමයි. මේ වෙලාව අපිට පේනවා පන්ති හිටපු එක කොල්ලෙන් නැගිටලා "හේයි හැමෝම අහනවද? අපි අප ගැන පොඩ්ඩක් දැන හඳුනගත්තොත් හොඳයි නේද? ටීචර්ත් තාම ඇවිල්ලා නැහනේ." ඒකට පන්ති ඉන්න අනිත් ළමයිනුත් එකඟ වෙනවා. ඒ වෙලාවේ කොල්ලා "මගේ නම හිරාටා යොසුකේ" කියලා එයාගේ විස්තර වගේක් කියන්න ගන්නවා. ඊට පස්සේ අර බස් එකේ හිටපු කහපාට ගොන්නේ තියෙන කෙල්ලන් නැගිටලා "මගේ නම කුෂිඩා කික්කියෝ" කියලා කියන්න ගන්නවා. එයා කියන විදිහට එයා කැමතිම හැමෝම එක්ක යාළු වෙන්නලු. ඉතින් මේ වෙලාව අපිට පේනවා අයනකෝජි ඕවර් තින්කින් කරනවා වගේ. ඉතින් ඒ වෙලාවම හිරට අයනකෝජිට කතා කරලා ඊළඟට ඔයා කියලා කියනවා. මේ අයනකෝජි කියන්නේ ගොඩක් කතා කරන්න කැමති නැති බොහොම නිශ්ශබ්ද කෙනෙක්. ඉතින් අයනකෝජි නැගිටලා එයා අමාරුවෙන් වගේ එයාගේ නමත් කියලා ගොඩගගා වගේ එයා කියනවා "මං කැමතියි ඔයාලත් එක්ක ඉස්සරහට පාඩම් වැඩ කරගෙන යන්න. මම කිසි දෙයකට දක්ෂ නැහැ. ඒත් මම හැමෝම එක්ක සුවද වෙන්න ඉස්සරහට ඔයාලත් එක්ක මහන්සි වෙලා වැඩ කරන්නම්." ඉතින් අයනකෝජි මෙහෙම කතා කරද්දි පන්ති ඉන්න හැමෝම වගේ අයනකෝජි අමුතුවෙන් වගේ තමයි බලාගෙන හිටියේ. අයනකෝජි කතා කරලා ඉවර වෙලා හිතින් මෙයාට කියා ගන්නවා "මම වැඩේ අනාගත්තා" වගේ. ඉතින් මේ වෙලාවේ රතු පාට කොණ්ඩයක් තියෙන කොල්ලෙක් එයාගේ ඩිස්සයටත් පයින් ගාලා කියනවා "හඳුනා ගැනීම කරන්න අපි පොඩි යවුන්ද? ඔයාට ඕන නම් ඕව කරගන්න. ඕවට අපිව ගාව ගන්න එපා." පේන විදිහට මේ ඩයල් එකට ටිකක් තරහ යනවා වගේ නේද? මේ වෙලාවේදී අපිට පේනවා පන්තියේ පන්තිබාර මිසුත් මේ පන්තියට එනවා. ඒ මිස්ගේ නම සබශිරාලු. මේ වෙලාවේදී මේ මිස් ළමයිට නීතිපදවුත් දීලා මේ ඉස්කෝලේ විස්තර ගැන කියන්න ගන්නවා. මිස් කියන විදිහට ළමෙක් මේ ඉස්කෝලේ ඇතුළේ ඉන්නවා නම් එයාට මේ ඉස්කෝලෙන් එළියට යන්න බෑලු. හැබැයි ඉස්කෝලෙන් එළියේ තියෙන හැම පහසුකමම මේ ඉස්කෝලේ ඇතුළේ තියෙනවලු. ඔයාලට මොනවා හරි ගන්න ඕන නම් ඔයාලට ලකුණු වගේක් දීලා තියෙනවා. ඔයාලා ඒ ලකුණු භාවිතා කරන්න. හැම මාසෙම පළවෙනිදා ඔයාලට ලකුණු දීම සිදු කරනවා. ඒක ලකුණයි යෙන් එකක් වටිනවා. ඉතින් මේ යෙන් කියන්නේ ලංකාවේ රුපියල් වගේ ජපානයේ භාවිතා වෙන දේ. මේ මිස් කියනවා ඔයාලා එක්කෙනෙක්ට මාසයක් සඳහා යෙන් ලක්ෂයක් වෙන් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඒක දැකලා පන්ති ඉන්න ඔක්කොම ළමයි වගේ පුදුම වෙනවා. මොකද යෙන් ලක්ෂයක් කියන්නේ සෑහෙන ලොකු ගාණක්. එහෙම කියලා මේ මිස් කියන්නේ මේ ඉස්කෝලේ ඔයාලා විනිශ්චය ගන්න ඔයාලගේ දක්ෂතාව පදනම් කරගෙන. එහෙම නිකන් සල්ලි දෙන ඉස්කෝලයක් අපිටත් තිබ්බනම් මරු නේද? ඊළඟ සීන් එකේ අපිට පෙන්නන්නේ සුපර් මාකට් එකක්. ඉතින් අපිට වෙනවා අයනකෝඩි සුපර් මාකට් එකට බඩු ගන්න ගිහිල්ලා. මේ සුපර් මාකට් එකත් ඉස්කෝලේ ඇතුළේමයි තියෙන්නේ. මොකද මේ ඉස්කෝලේ ළමයින්ට ඉස්කෝලෙන් එළියට යන්න බෑනේ. ඉතින් මේ වෙලාවේ අයනකෝඩි ඉස්කෝලේ ඉන්න ළමයි ගාන පොඩ්ඩක් හිතින් හිතනවා. ඒක ළමයෙකුට යෙන් ලක්ෂයක් හම්බ වෙනවා නම් ළමයි ඔක්කොටම අවුරුද්දට යෙන් මිලියන 360යි. මේක හරි අමුතුයිනේ. අයනකෝඩි මෙහෙම හිත හිතා ඉද්දි අපිට පේනවා හොරිකිතත් එතෙන්ට බඩු ගන්න ඇවිල්ලා. මේ වෙලාවේ හොරිකිත ආවෝ සැරයක් යනවා හරිම අප්‍රසන්න හමුවීමක් නේද? මේ වෙලාවේ අයනකෝඩි කියනවා ඔයා එච්ච දඟලන්න ඕනේ නැහැ. අපි දෙන්න එක ළඟ වාඩි වෙලා ඉන්න හින්දා අපි දෙන්නගේ තොරතුරු දැනගෙන ඉන්න එක හොඳයි නේද? ඔයාගේ නම මොකද්ද? හොරිකිතා කියන්නේ ඔයාට මගේ නම දැනගෙන ඉන්නේ නැති එක ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? අයනකෝඩි නම් කියන්නේ මල් ළඟ වාඩි වෙලා ඉන්න කෙනාගේ නම දැනගෙන ඉන්නේ නැති එක මට පොඩ්ඩක් අවුල් වගේ. හොරිකිතා ඊට පස්සේ එයාගේ නම හොරිකිතා සුසුනි කියලා කියනවා.
මේ වෙලාව අපිට පේනවා හොරිකිතා තෝරන්නේ සුපර් මාකට් එකේ තියෙන ගණන් අඩුම බඩු. ඒක දැකලා අයන කෝජි කියන්නේ ඔයාට ඊට වඩා ගණන් වැඩි ඒවා ගන්න පුළුවන් නේද? මොකද අපිට සල්ලි හම්බෙනවනේ. ඒ වෙලාවේ හොරිකිතා අයන කෝජිට බයිනවා මට ඒවා ඕනේ නැහැ කියලා. හොරිකිතා අයන කෝජිට කියනවා ඔයා එච්චර මිනිස්සුත් එක්ක කඩයුතු කරන්න දක්ෂ නැහැ නේද? මේකට අයන කෝජිත් කියන්නේ ඔයත් එච්චර හොඳ නැහැ මම වගේම. හොරිකිතා කියන්නේ ඔව් මට කවුරුවත් යාළුවෝ ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේ වෙලාවේ මුන් දෙන්න මේක කතා කරගෙන ආද්දි එළියෙන් සද්දයක් ඇහෙනවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි අර පන්ති හිටපු රතු පාට කොණ්ඩයක් තියෙන කොල්ලා. ඉතින් මේ ඉස්කෝලේ ජේස්ටියෝ ටිකක් ඒ කොල්ලට එක එක ඒවා කියනවා අපිට පේනවා. හැබැයි අර කොල්ලා සෙකන්ඩ් එකේ නෑ වගේ. මේ වෙලාවට වෙනවා අරුන් ටිකේ කොල්ලටත් බැලලා එතනින් යන්න යනවා. මේ කොල්ලත් එතන තිබ්බ ඩස්බින් එකකටත් පයින් ගහගෙන එතනින් යන්න යනවා. ඊළඟ සීන් එකේ ආපහු අපිට පෙන්නන්නේ අයන කෝජිලාගේ පන්තිය. පේන විදියට පන්තිය ඔක්කොමලා වගේ ඉම්මන්ටම එක එක යාළුවෝ හදාගෙන. හැබැයි අයන කෝජි හොරිකිතායි නම් තාමත් යාළුවෝ හදාගෙන නෑ වගේ. ඉතින් මේ ගැන අයන කෝජි හොරිකිතාගෙන් අද්දි හොරිකිතා නම් කියන්නේ මං කැමති තනියම ඉන්න කියලා. ඊට පස්සේ අයන කෝජිත් එතනින් මං කැන්ටින් එකට ගිහින් එන්නම් කියලා යන්න යනවා. මේ වෙලාවේදී අයන කෝජිට කුෂිඩව හම්බෙනවා. කුෂිඩ අයන කෝජිට කියනවා මට ටිකක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ. ඊළඟ සීන් එකේ අපිට වෙන්නන්නේ මේ දෙන්නම වෙන තැනකට ගිහිල්ලා කතා කරනවා. මේ කුෂිඩ මේ විදියට අයන කෝජිට හදාගලා තියෙන්නේ එයාට හොරිකිතත් එක්ක යාළු වෙන්න ඕනලු. මොකද එයා කැමතිලු පන්ති ඉන්න ඔක්කොම වගේ එයාගේ යාළුවෝ කරගන්න. කුෂිඩා හොරිකිතාගෙන් ෆෝන් නම්බරේ ඉල්ලුවත් හොරිකිතා කුෂිඩාව ගණන් ගත්තේ නෑලු. ඉතින් කුෂිඩා අයන කෝජිට කියන්නේ ඔයා තමයි හොරිකිතාත් එක්ක කතා කරන එකම එක්කෙනා. මට කොහොම හරි හොරිකිතාව යාළු කරගන්න උදව් කරන්න. ඊළඟ සීන් එකේ ආපහු අපිට පෙන්නන්නේ එයාලගේ පන්තිය. මේ වෙලාවේ එයාලගේ පන්ති බාර මිස් උගන්වන ගමන් තමයි ඉන්නේ. හැබැයි පන්ති ඉන්න එක ළමයෙක්වත් එයාගේ පාඩමට ඇහුම්කන් දෙන්නේ නෑ වගේ. ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ වැඩ. හැබැයි මේ මිස් එයාලා කරන මොනවත් වැඩ ගණන් ගන්නේ නැතුව පාඩුවේ උගන්වලා එතනින් යන්න යනවා. ඊළඟට අපිට පෙන්නනවා හොරිකිතාවයි අයන කෝජිවයි. හොරිකිතා කියන්නේ මේ ඉස්කෝලේ හරිය විනෝද ජනකයි නේද? ළමයි පන්ති වෙලාවේ ෆෝන් නිබුවන් නිදාගත්තත් ගුරුවරු කිසිම දෙයක් කියන්නේ නැහැ. මේක ඇත්තටම රජය විසින් පවත්වාගෙන යන ඉස්කෝලයක්ද? අයන කෝජි නම් කියන්නේ මෙයාලා ළමයිගේ නිදහසට ගරු කරනවා ඇති. මෙහෙම කියලා අයන කෝජි හොරිකිතාගෙන් අහන්නේ ඔයාට මාත් එක්ක එළියට යන්න ඉන්න පුළුවන්ද? හොරිකිතා මේ වෙලාවේ අහනවා ඔයා මොකටද ඉන්න හදන්නේ? අයන කෝජි නම් කියන්නේ මගේ එහෙම කිසිම යටි අරමුණක් නැහැ. හොරිකිතා කියන්නේ ඔයා කියන දේ කෙලින්ම මෙතන කියන්න මට ඒක අහන් ඉන්න පුළුවන්. හැබැයි අයන කෝජි කියනවා ඔයා දන්නවද අර ඉස්කෝලේ තියෙන කැෆේ එක අර කෙල්ල ගොඩක් ගැවසෙන දෙන. ඔයාට මාත් එක්ක එතෙන්ට යන්න ඉන්න පුළුවන්ද? හොරිකිතා එයයි මම කියලා අයන කෝජිගෙන් ආදී අයන කෝජි කියන්නේ මං එතෙන්ට යන්න නිර්භීත නෑ කියලා. මේ වෙලාවේ හොරිකිතා කියන්නේ ඔයාට අහන්න වෙන කෙනෙක් නැද්ද? අයන කෝජි නම් කියන්නේ ඔව් මට අහන්න වෙන කෙනෙක් නෑ කියලා. ඊළඟ සීන් එකේ අපිට වෙන්නන්නේ අයන කෝජි හොරිකිතා දෙන්නම ඉස්කෝලේ තියෙන කැෆේ එකට ඇතුල් වෙනවා. ඉතින් අපිට වෙනවා යාලා ආපු ගමන්ම කෙල්ලෝ දෙන්නෙක් මේසෙකින් නැගිටලා යනවා. ඊට පස්සේ අයන කෝජි මේ මේසෙන් පෙන්නලා අර මේ සීස් අපි දෙන්න එතෙන්ට යන් ඉඳ ගන්න. ඉතින් මේ දෙන්නම මේ මේසෙන් ගිහලා ඉඳ ගන්නවා. මේ වෙලාවේ කුෂිට එතෙන් ඇවිත් හොරිකිතා මොනතරම් අහම්බයක්ද? අයන කෝජි ඔයත් මෙතන ඉන්නවා. ඔයාලා දෙන්න නිතරම මෙහෙනවද? කුෂිට ආව විතරේ හොරිකිතා එතනින් නැගිටලා යන්න හදනවා. අයන කෝජි යනවා අපි ආව විතරනේ අයියෝ දැම්මම යන්න හදන්නේ. ඊට පස්සේ හොරිකිතා කුෂිටගෙන් අහනවා ඔයා මොකාටද ඉන්න හදන්නේ? කුෂිඩා ඒ මොකද කියලා අහද්දි හොරිකිතා නම් කියන්නේ අපි දෙන්න ඉද්දින් මේ මේසෙ හිටපු ගෑල් ළමයි දෙන්න නැගිටලා ගියා. ඒගොල්ලොත් අපේ පන්ති අය. අපි මෙතෙන්ට ආවේ පන්ති ඉවර වෙච්ච ගමන්මයි. ඒ කියන්නේ එයාලා විනාඩි කිහිපයක්වත් මේ කැෆේ එකේ ඉඳලා නැහැ. ඉතින් එයාලා මේ විදියට නැගිටලා යන්න ඉක්මන් වැඩි. ඉතින් මෙයාලා අයන කෝජි කියන හොඳයි අපි තමයි මේවා ලෑස්ති කරේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම අයන කෝජිගේ කුෂිඩාගේ ප්ලෑන් එකක්. මොකද කුෂිඩා අයන කෝජිගෙන් ඇහුවනේ මට හොරිකිතාව යාළු කරලා දෙන්න කියලා. ඉතින් හොරිකිතාව කුෂිඩාට යාළු කරලා දෙන්න තමයි අයන කෝජි හොරිකිතාට බොරු කියලා මෙහෙම කැපේ එකට ගෙන්න ගත්තේ. මේ වෙලාවේ කුෂිඩා හොරිකිතාට කියනවා අනේ මගේ යාළුවෙක් වෙන්නකෝ. හැබැයි හොරිකිතා නම් මට පාඩුව ඉන්න දෙන්න කියලා එතනින් යන්න යනවා. ඉතින් මේ හොරිකිතා කියන්නේ ලොක්කම තියෙන වැඩි මිනිස්සුන්ට කැමති නැති තනියම ඉන්න ආස කෙල්ලෙක්. ඊළඟ සීන් එකේ අපිට වෙන්නන්නේ අයන කෝජි කුෂිඩායි ඇවිදන් යනවා. මේ වෙලාවේ කුෂිඩා කියන්නේ මට මගේම පන්ති ඉන්න යාළුවොත් එක්ක යාළු වෙන්න බැරි නම් මගේ ඉලක්කය ගොඩක් දුරයි වගේ. ඉතින් කුෂිඩා මෙහෙම කියන්නේ කුෂිඩාගේ ඉලක්කය තමයි ඉස්කෝලේ හැමෝම එක්ක යාළු වෙන එක. මේ දෙන්න මෙහෙම කතා කර කර එයාලා ගෙවල් වලටම යනවා. ගෙවල් කීවට මෙයාලා ඉන්නේ මෙයාලගේ ඉස්කෝලේ ඇතුළෙමයි. ඉස්කෝලේ මෙයාලට දීලා තියෙන රූම් වල. මොකද එයාලා මේ ඉස්කෝලේ ඉන්නෝ නම් එයාලට මේ ඉස්කෝලෙන් පිට කොහෙවත් යන්න බෑ. අයන කෝජිට නම් මේ ඉස්කෝලේ වෙන දේවල් ටිකක් අමුතුයි වගේ. මොකද ළමයෙක්ට එන් ලක්ෂයක් මාසෙකට හම්බෙනවා. පන්තිය වෙලාවට මොන වැඩේ කරත් මිස්ලා ළමයෙක්ට බයින්නේ නැහැ. ඊළඟ සීන් එක අපිට වෙන්නන්නේ දැන් හරියට මාසයක් ගත වෙලා. මේ මාසේ පළවෙනිදාට ලැබෙනවා කියලා ලකුණු ටික එයාට තාම ලැබිලා නැහැ. මේ වෙද්දි ගොඩක් ළමයිගේ ලකුණු සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. ළමයි මේ ගැන මිස්ගෙන් අහද්දි මිස් නම් කියන්නේ මේ පන්තියට අදාළ ලකුණු ටික දැන්ටමත් වෙන් කරලා තියෙන්නේ.
ඒක ස්ථීරයි. ළමයි කියනවා ඒත් අපිට කිසිම ලකුණක් ලැබුණේ නෑනේ. ඉතින් මේ වෙලාවේ එකපාරට මිස්ගේ පර්සනැලිටි එක වෙනස් වෙනවා වගේ. මිස් කියනවා ඔයාලා මොනතරම් මෝඩ රැලක්ද? පන්තියට ප්‍රමාද වී පැමිණීමේ මුළු එකතුව 98යි. පන්තිය වෙලාවට කතා කිරීම ජංගම දුරකථන පාවිච්චි කිරීමේ අවස්ථා 391ක්. මේ වගේ වැඩ නිසා ඔයාලගේ පන්තියට මාසෙකට ලැබෙන්න තිබ්බ ලකුණු ගාන අහිමි වෙලා තියෙන්නේ. ඔයාලට මේ මාසෙට ලැබෙන ලකුණු ගාන 0යි. ළමයි නම් කියන්නේ ඔයා කියන්නේ මේ මාසේ අපිට සල්ලි නැතුව ජීවත් වෙන්නද? ඒ ගැන අපිට කවුරුවත් කිව්වේ නෑනේ. හැබැයි අපිට පේනවා අයන කෝටික ලකුණු නම් එහෙමම තාම තියෙනවා. මොකද එයා වැඩිම ලකුණු නාස්ති කරගෙන නැහැ. ඔයාලා හිතුවද උසස් පාසල් ළමයෙකුට යෙල් ලක්ෂයක් වියදම් කරන්න දෙන්නේ විකාර කියලා? ඔයාලට මේ ගැන සැකයක් තිබ්බනම් ඇයි ඔයාලා මොනවද නොකරේ? මම පළවෙනි දවසේම කියවනේ පාසලේ ළමයි විනිශ්චය ගන්න යාලගේ කුසලතා බලම් කරගෙන කියලා. ඔයාලා එන මෝඩයි. ඔයාලා එන කුණු ගොඩක් කියද්දි මේ එපිසෝඩ් එක මෙතන ඉවර වෙනවා. මුලදී මේ ඉස්කෝලේ අපිට නිදහස් ඉස්කෝලයක් වගේ පෙවුනත් මේක ඇත්තටම නිදහසක් තියෙන ඉස්කෝලයක් නෙමෙයි. මේ ඉස්කෝලේ පන්තියේ ළමයිට ලකුණු ලැබෙන්නේ කාලයට හොඳින් ගරු කිරීම, විභාග වලට හොඳින් පුහුණු කිරීම, පන්තියේ හොඳින් හැසිරීම, කණ්ඩායම් හැඟීමකින් වැඩ කිරීම වගේ ඒවට. මේ ඩී පන්තිය මේ ගැන මොනවද දන්නේ නැතුව එයාලට හිතන විදියට වැඩ කරපු ඉන්න තමයි එයාට පන්තිය ලැබෙන්න තිබ්බ ලකුණු ටික මේ මාසින් නැති වෙලා තියෙන්නේ. මේක ඇත්තටම අපි මුලින් හිතුවා වගේ සාමාන්‍ය ඉස්කෝලයක් නෙමෙයි. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕන නම් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න.